මෙලව එළිය බලලා උත්පත්තිය ලබලා 1921 වරණ පූර්වාරාම විහාරස්ථානයේ දිසාපාලක දුරන්දර පණ්ඩිතාචාර්ය කකනදුරේ ශ්‍රී ආර්ය විලාස මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උතුම් පැවිදි භූමියට පත්ව 1927 මිරිස්ස කොල්ලකුමෝදර උතුම්කේප සීමා මානකයේදී අධිශීල සංඛ්‍යාත උතුම් සම්පදාව ලබාගෙන වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ දීප්තිමත් ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වශයෙන් ආචාර්යයන් වහන්සේ නමක් වශයෙන් උදාර සේවාවක් සිදු කරලා තිබුණ සංඝාකර පිරිවෙන ආරම්භ කරලා ලෝක ශාසනද්වයට උදාර මෙහෙයක් සිදු කිරීම සඳහා ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායට අන්තර්ගතව ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව නමින් උදාර වික්ෂු පරම්පරාවක් ආරම්භ කරලා රෝණු මහායා පිහිට කියන සිංහලයේ පුරාම ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ශාඛා ප්‍රශාඛා විහිදුවලා සම්මා සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්මට සංරක්ෂණයට පෝෂණයට අතිමහත් දාර සේවාවක් සිදු කොට වදාළ ශ්‍රී ආර්ය විලාස වංශාලංකාර සද්ධර්ම වාගීශ්වරාචාර්ය පටිපත්ති සෝබන ගණපාමොක්ඛාචාර්ය රාජකීය පඬිත අතිපූජ්‍ය කලවැද්දුවේ දිනවංශා විධාන මහෝපාධ්‍යාය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අවසාන වශයෙන් ආගමික වතාවත් සිදු කිරීමයි ස්වකීය ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මේ අවස්ථාවේදී සදී පැහැදී සිටින්නේ උන්වහන්සේගෙන් ලද අවවාද අනුශාසනා උන්වහන්සේගෙන් ලද උදාර සේවයට උපහාර දක්වමින් කෘතවේදීත්වය පළ කරමින් අපේ මාහිම්පාණන් වහන්සේ සිදු කළ උදාර සේවාව ස්මරණය කරමින් උන්වහන්සේගේ නිසල දේහය ඉදිරිපිට තබාගෙන මේ අවස්ථාවේදී ඒ දේහය ආධාන පූජෝත්සවය කරා වැඩමවන්නට මැද්දෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායික චාරිත්‍රයක් ඉටු කිරීමටයි මේ අවස්ථාවේ සූදානම් වන්නේ. ඉටු කිරීම සඳහා අපි අතිපූජනීය නාමයනේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. සත්‍යගත පූජනීය මූලාසන ප්‍රමාණිකාරන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරේ තුන්වන්පාප්‍රමු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අවුරුදු 5000ක් කල මුළුල්ලේ නිර්මලව පැවැත්වීම සඳහාම සම්බුද්ධ ශාසන භාරධාරී අතිපූජනීය කාදිනීය පඬිත් කණවැද්දේ ශ්‍රී දිනවංශා විදාන අස්මදාචාර්යෝත්තම මාහිමිපාණන් වහන්සේගේ ප්‍රාප්තිදානමය උතුම් පින්කමයි දැන්නේ සිද්ධවන්නේ ඒ පිළිබඳව පූජ්‍ය ගුරුදෙනී උදිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඕනේ ඇඳීමක් පිළිගෙන අපි ඉතිවන්ව පින්කම වලව කාල වේලාව ඉදා ප්‍රවේශම් කටයුතු වන බැවින් අපෙන් කලේ වන්නේ අපේ සියලුම දායකකාරක පින්වතුන් විසිනුත් මේ දේශීය සියලු සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා විසිනුත් සම්පාදනය කර ගන්නා ලද මේ විශාල පුණ්‍ය සංඝාරය අනුමෝදන් කරවීමයි විශේෂයෙන්ම දාසකට අධික මහා සංඝරවන උදෙසාද උදේ දවල් දාන පූජාවන් පැවැත්වුණා. ඒ සියල්ල මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් ඊළඟට දැන් දාසකට අධික මහා සංඝරවන පිරිවරාගෙන ආදාන මධුවේදී උසස් පූජාවන් පවත්වලා පින්කමන ලැබෙනවා. එසේම ශිෂ්‍ය බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපි සෑම දිනම මේ මොහොතේදී මේ මක්ක වස්ත්‍ර අෂ්ට පරිස්කාරාදී සංඝසත කොට පූජා කිරීමෙන් අනතුරුව මාහිමියන් වහන්සේට පින්කමන ලැබෙනවා. විශේෂ වශයෙන් ප්‍රකාශ කළ යුතු වන්නේ බොහෝ දඩීති සම්භාවනීය ස්වාමීන් වහන්සේලා අපෙන් විමසනවා අපවත් දිනදාන මාහිමියන් වහන්සේගෙන් පසුව යෝගාත්ම සංස්ථාවේ කෙසේනම් පවත්වනු ලැබේද කියන මේ ප්‍රශ්නය
ඒ සඳහා අපෙන් ලැබුණු පිළිතුරු දෙකයි. එකක් නම් දෙවොලෙන් බඹලෙන් ඇවිල්ලා මේ ස්ථානයේ නැත්නම් මේ උතුම් අවස්ථාව මේ උත්තරීතර සාසන යටි පිළිවෙල පවත්වන්න ඕන කියන එක පිළිතුරක්. අනිත් කාණේ තමයි අපේ මාන්‍යයන් වහන්සේ මෛත්‍රී පූර්ණ පදසංකානයක් ඇතුළේ මේ ශ්‍රේෂ්ඨයේ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා එකම ගරු පිළිසක් හැටියට සාමර්ථ්‍ය ධර්මයේ පිළිතුරා වදාළ උත්තරයේ එනිසා ඒ මාන්‍යයන් වහන්සේගෙන් අනතුරුව ඉදිරියට මේ උත්තරීතර ශාසනික වැඩ පිළිවෙල අපේ මේ මූලාසනස්ත පූජනීය උපාධ්‍යාය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සේවම ප්‍රේතීනේ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා ඒකාත්මිකව මතභේද වලින් තොරව කණ්ඩායම් බෙදීමෙන් තොරව එකම ශිෂ්‍ය පිරිසක් එකම බුදු පිරිසක් එකම ශ්‍රමණ සාක්ෂි පුත්‍ර පිරිසක් හැටියට ඒ මාහිමියන් වහන්සේලාට කරන ගෞරවයක් වශයෙන් පූජාවක් වශයෙන් මේ උත්තරීතර ශාසනික වැඩ පිළිවෙල පවත්වාගෙන යන ලෙස ඒ මාහිමියන් වහන්සේගේ දේහයේ ඉදිරියේ අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒකම දැන් මේ ජනපද කොට ඇති අස්ත පරිස්කාර එවාගේම පිළිවෙලක් කියවද වස්ත්‍ර මක්ක වස්ත්‍ර ඒ මාහිමියන් වහන්සේගේ පුණ්‍යාත්මී පාරමී සම්භාරයට එක්කාසු වේවා ලැබේවා කියන අනිත්‍යයෙන් තුල සෑම දිනම නමස්කාරය කියලා මේ වස්තුව සමසතු කොට පූජා කරමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඕකාසමයං වන්දේ ආනි සම්බ පරික්ඛාරානි බුද්ධ පූජා කරන්නේ නේවාසකෝද ආගන්තුකෝද සියලුම මහා සංඝ රත්නයේ උදේ දවල් දාන පූජා කරන්නේ කිරිකර භාණ්ඩ පූජා කර ගැනීමෙන්ද මේ වස්තු මතක වස්ත්‍ර අර්ථ පරිසාර සංගතකොට පූජා කර ගැනීමෙන්ද අපේ නිල ගන්නා ලද පුණ්‍ය සම්භාරය අතිපූජනීය අස්මදාචාර්යෝත්තම රාජකීය පඬිත කාර්යග්නීයේ ජනවංශා විදාන මාහිමිපාණ වහන්සේ දෙව්ලොව කුණාට වැඩිදගෙන සියම්කින් කරන්නා සමානම අනුමෝදන් වනසේකවා මේ පුණ්‍යානුමෝදනාවෙන් භවයක් පාසාම අපට කල්යාණ මිත්‍රත්වයෙන් ප්‍රීත වෙත්වා භවයක් පාසාම සුවසේ බෝධි සම්භාර මුදුන් සම්මාගෙන ඒ මාහිමියන් වහන්සේ සූමිති අසංග ගණන් ජනතාව නිවන් කරලන්නට මතුතුන් ලෝතුරා බුදුරාම ලබස්වා කියන දෙකේ සංවදා පින්නනුදන් කරමු. ආමුඤ්ඤාතයෝ නමෝ නමෝ සුතිආමුඤ්ඤාතයෝ ඉමිනා විකාරේන කතේන සුන්දරේතසා ඉනවංසෝ මහතේරෝ පාපුනාතු සිවං පදං ඉමිනාධිකාරේන කතේන සුද්ධචේතසා ඉනවංසෝ මහතේරෝ පාපුනාතු සිවං පදං ඉමිනාධිකාරේන කතේන සුද්ධචේතසා ඉනවංසෝ
වදාරන්නේ උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා හැමදාම මේ උපතත් එක්කම එන ධර්මතාවයක් තමයි මේ මරණය කියන්නේ. මේ මරණයට මෝන දුන්න අපේ කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන ලොකු ස්වාමීන් වහන්සේට අපි උතුම් වූ නිර්වාණ සම්පත්තියම ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ සිහි නුවණින්ම අපවත් වූ බව මට දැනගන්න ලැබුණේ අද උදෑසනයි. ඒ අනුව උන්වහන්සේගේ අවසාන කටයුතු කිරීමට මත්තෙන් මා මේ අවස්ථාවට සහභාගී වන්නේද උන්වහන්සේට ගරු කිරීමක් ඇටියටයි. ඒ වගේ මේ වචනේ ප්‍රකාශ කරන්නේ ඒ නිසාමයි. ඒ නිසා අපි හැමදෙනාමත් මේ ධර්මතාවයන් සිහිපත් කරමින් උන්වහන්සේට උතුම් වූ නිර්වාණ සම්පත්තියම සැලසේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. අතිපූජ්‍ය කඩවැද්දුවේ මාහිම්පාණන් වහන්සේගේ ගුණ බිඳක් දේශනා කොට වදාළ ඉංගිරිය මඩකඩ අරණ්‍ය වාසී අතිපූජ්‍ය මංගල මහා ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා. බල ඥාන බලයෙන් අගතෙන් පත්තු ආය බල ඥාන බලයෙන් අගතෙන් පත්තු දස බලධාරී සර්වඥ දස බලධාරී සර්වඥ සම්බුදු රජාණන් වහන්සේගේ ජීවිතයද සම්බුදු රජාණන් වහන්සේගේ ජීවිතයද මරණයට පත් විය අසර්වඥ වූ මාගේ ජීවිතයද අසර්වඥ වූ මාගේ ජීවිතයද ඒකාන්තයෙන් මරණයට යන්නේය ඒකාන්තයෙන් මරණයට යන්නේය අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උප්පංජිත්වා නිරුඤ්ඤන්ති තේසං උපසමෝසුකෝ සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම ස්වභාව කොට නැත්තෝය ඉපිද ඒකාන්තයෙන් නිරුද්ධ වන්නාහ සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි උන්වහන්සේ ගුණ කදම්බය යසෝ ഘോഷය උන්වහන්සේගේ පාණ්ඩිත්‍යය මේ හැම දෙයකින්ම ශික්ෂාකාමීත්වය බහුශෘත භාවය ඒ වගේම අපේ සංස්කෘතිය පිළිබඳ වූ නියම දැනීමක් අවබෝධයක් උන්වහන්සේට තිබුණා. මේ සියල්ලක්ම නිසා උන්වහන්සේ කියනා වූ වදන අපේ සිත්වලට තදින්ම කාවැදුනා. උන්වහන්සේ ලියූ හැම වදනක්ම අපට බෙහෙවින්ම සමීප වුණා, ලෙන්ගතු වුණා.
ඉතින් ඒ බඳු උත්තමයන් වහන්සේ නමකට අප විසින් දැන් කරන්නට පුළුවන් ලොකුම උපහාරය තමයි උන්වහන්සේ ගත්තා වූ උන්වහන්සේ වැඩියා වූ ඒ සසුන් මඟ හොඳට ආරක්ෂා කර ගැනීම. ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වශයෙන් පමණක් නෙවෙයි සබ්‍රහ්මචාරීන් වහන්සේලා වශයෙන් මුළු සංඝ රත්නයේටම කරන්න පුළුවන් ලොකුම දේ තමයි ශාසනය වෙනුවට කරන්න පුළුවන් ලොකුම උපහාරය තමයි මේ කටයුතු සම්පූර්ණ කිරීම. අපි එසේ අදිෂ්ඨාන කර ගනිමින් අපවත් වී වදාළ අපේ කඩවැද්දුවේ ලොකු හාමුදුරන් වහන්සේට මේ පඬිත මහෝත්තමයන් වහන්සේට අප ඉහළම වශයෙන් ප්‍රාර්ථනා කරන්නා වූ ලෝතුරු සැනසීම නිර්වාණ අවබෝධය ඒකාන්තයෙන්ම ලැබේවා සැලසේවා කියා බැතිපිනිපා පෙරටුව අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ඉරක් හඳක් පෑවුවට ආලෝකමත් වෙන ආලෝකමත් නොවන ස්ථානයක් තියෙනවා. సంతాනයක් හදවතක් ආලෝකමත් කරගන්නට ධර්මාලෝකයක් වමනා කරනවා. සම්බුද්ධ ශාසනය අඳුරට යන යුගයක අපේ අතිපූජ්‍ය රාජකීය පඬිත කඩවැද්දේ මාහිම්පාණන් වහන්සේත් අතිපූජ්‍ය පැලෑනේ වජිනයාන මහානායක ස්වාමීන් වහන්සේත් ආරම්භ කළ සසන් දිනුවේ දියුණු කිරීමේ වැඩපිළිවෙල ඉතාම සාර්ථක වුණා. එයින් දැන් අපේ මහානායක මහා ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළත් ඒ වගේම මඩිහි නායක මහා ස්වාමීන් වහන්සේ කිලං වුණත් ඒ ශාසනයේ දියුණුව බබලෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වෙනුවෙන් අපේ නායකම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කෙටි හැඳින්වීමක් පින් අනුමෝදනාවක් කරන්නට යෙදුනේ තිරිකුණාමලේ ආනන්ද ස්වාමීන් වහන්සේ. වදාලා ඒ අප්‍රමාණ දික්සංඝයා වහන්සේලා තමන්නාගේ ශිෂ්‍ය භාවයට පත් කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ මේ සසුන් මිහිර විඳිමින් අපටත් ඒ සසුන් මිහිර විඳ ගැනීමට වාසනාව ලබා දුන් අපේ ඒ ගරුතර නායක මාහිම්පාණන් වහන්සේට පළමු කොටම ලෝතර බුදුබාම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මීට අවුරුදු 32කට ප්‍රථම 1971 ජූනි 2 වෙනි දින බටපොළ ආරාමයට වැඩම කරලා මම මේ தත්ත්වයට මේ සිල් ජීවිතයට පත් කළා සතුන් මිහිර ලබා ගැනීමට සිල් මාතාවක් වශයෙන් ඒ සතුන් මිහිර විඳ ගැනීමට මට වාසනාව උදා කරලා දුන්නු මගේ ඒ ගුරු දේවයන් වහන්සේගේ ඒ වටිනා වචන මේ ස්ථානයට අපි නොඑක් වාරවල නොඑකුත් පින්කම් වලට ඉගෙනීමදී කටයුතු කරන වෙලාවල් වලදී ස්වාමීන් වහන්සේගේ පිටවෙනේ වචනයක් අපි බලාපොරොත්තු වෙන්නේ රන් මුතු කැටයක් අහුලා ගන්න බලාපොරොත්තු වෙනවා වගේ හැම පින්කමකදීම විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි අපි මේ බුදු පෙරහැර නිවන දක්වාම මේ බුදු පෙරහැර එකම පේළියට අපි ගමන් කරමු කියලා සුහද ප්‍රාර්ථනාවක් එදා ප්‍රාර්ථනා කළා. ඒ වගේ මේ ආපු අවස්ථාවල් වලදී අපට ආදර්ශමත් පාඩනෝයික අවස්ථාවල් දේශනා කළා තිබුණා. එක දවසක් මට මතකයි ඒ පොතක සඳහන් වෙලා තිබුණා මේ දිනපොතේ පිටු 30 නොවන්නා වගේ මගේ ජීවිතෙන් කවදාවත් මගේ ජීවිතය ඉස්සුනේ නැහැ කියලා. අන්න ඒ වගේ වටිනා ඕදන් රාශියක් අපට හදිසි අවස්ථාවල් වලදී උනත් ඉගෙනගෙන අපේ ජීවිතවලට ඒවා සම්බන්ධ කරගන්නට අපේ ඒ ගුරු දේවයන් වහන්සේගෙන් ලැබුණු පිටිවහල අනන්තයි අප්‍රමාණයි. මේ රැස්ව සිටින ඒ ස්වාමීන් වහන්සේලා ඒ නොයෙක් ස්ථාන වලින් වැඩම කරපු ස්වාමීන් වහන්සේලාගේ දුක් මුසුමුහුණු ඒ වගේම මේ දායක පිරිසගේ දුක් මුසුමුහුණු පේනකොට අපට ඒ ලෞතර භාග්‍යවත් බුදුජානක වහන්සේගේ ධර්මයේ සිහිපත් කළ තමයි අපි දැනසිය යුත්තේ. නිතරම අපට ඒ දෙන ආවාද පිළි අරගෙන එදා ලෞතර බුදු පියාණන් වහන්සේ පින්වම් පවදාලලාදී සෝවාන් වෙලා සිටියත් ආනන්ද හාමුදුරන්ට ඒ දුක මැඩපත් ගන්නට බැරි වුණා. ඒ වගේ තමයි මම හිතනවා ප්‍රත්‍යඥ වශයෙන් මේ ඉන්න මේ ස්වාමීන් වහන්සේලාට ඒ දුක වාව ගන්න
බැරි බව පේනවා. කොහොම වුණත් ඉතින් අපි මේ වෙලාවේදී ධර්මයේ තමයි පිළිත කරගත යුත්තේ. මේ අමුතුවෙන් අපි අනුශාසනා කරනවා නෙවෙයි. මගේ හිතට නැගෙන සිතුවිලි මා මේ ප්‍රකාශ කරන්නේ මාතින් මගේ සිතින් කයින් වචනෙන් වරදක් සිද්ධ වෙලා තිබුණා නම් ඒ ගරුතර ස්වාමීන් වහන්සේලාත් මට සමාව දෙනවා ඇති කියලා මම කල්පනා කරනවා. අපේ ඒ ගරුතර නායක ස්වාමීන් වහන්සේ මේ ගල්දුව ආරණ්‍ය සේනාසනේ වැඩ ඉඳගෙන මේ මුළු ලෝක සත්‍යයටම නොයෙක් පළාත් වලින් පැමිණෙන මුළු ලෝක සත්‍යයටම සිතක් ශාන්තියක් සැලසුවා කියලා මම කල්පනා කරනවා. ඒ වගේම ඉදිරියටත් අපේ ඒ නායක ස්වාමීන් වහන්සේගේ සිසු පරපුර ගරුතර ආරියදම ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සිසු පරපුරෙන් මේ ලෝක වාසීන්ට ඒ වගේම සේවයක් සිදුවනු ඇතේ කියලා මම බලාපොරොත්තු වෙනවා. වැඩිපුර යමක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ගරුතර නායක මාහිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් විශේෂයෙන්ම ඒ ලෝතර බුදුරජාණන් අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතයක ආදීනව දකිමින් තරුණ වියේ සිටිය තරුණ කාන්තාවකට අතිපූජ්‍ය කඩවැද්දේ මාහිමිපාණන් වහන්සේගේ උපකාර ලබාගෙන දැන් නෙක්කම් පටිපදාවට බසලා දස්සිල් මාතාවක් හැටියට ප්‍රතිපත්ති පුරන නින්දානේ සිල් මාතාවගේ ගුණ කතනයයි මහා සංඝරත්නයන් අවසරයි. දැන් මේ අද ශෝකජනක අවස්ථාවකට එළඹී සිටින මේ මොහොතේ අපේ කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අතිපූජනීය අස්මදාචාර්යෝත්තම කඩවැද්දුවේ දිනවන්තාබ්දාන මහානායක මහපාණන් වහන්සේට මතු බුදු බව ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි මේ සැදී පැහැදී උත්තම මහපාණන් වහන්සේගේ අවසාන ගෞරවය දක්වන අවස්ථාවයි. මට මතකයි අපේ ඒ දවස්වල මේ විහාරස්ථානයේ සමග සම්බන්ධව සිටි අමරසේන ජයසිංහ වෙද මහත්මයාගේ ඒ මඟ පෙන්වීම උද කුඩා මමත් මෙම විහාරස්ථානයට සමීප වුණා. ඒ උත්තම මහානිපාණන් වහන්සේ දරුවෙකුට දක්වන පෙනිහසක් මෙන් අනේ අපිට මේ නිවන් මඟ අවබෝධ කරලා දුන්නා. ඒ උත්තම මහානිපාණන් වහන්සේට හරි සතුටක් වුණා මේ බුදු පෙරහැර කියන වචනේ හැටියටම ඒ උත්තම මහානිපාණන් වහන්සේ මේ කරන ලද්දේ බුදු පෙරහැරක්ම තමයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපවත් වේවදාල කඩවැද්දේ මාහිමිපාණන් වහන්සේගේ ගුණ සමීපව දකිමින් ඒ ගුණ කතනයක් ප්‍රකාශ කළ එදා පඬිත මාහිමිපාණන් වහන්සේගේ හොඳම දායක අමරසේන ජයසිංහ මහත්මයාගේ මුණුබුරු රාජකීය විද්‍යාලයේ ආචාර්ය සරත් මුණසිංහ මහත්මයා එතුමාටත් අනාගතේ වාසනාව උදා වී පාරමී පුරා නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නය සහ පින්තුන්ගේ අවසරයි. අපවත් වේවදාල ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක අතිපූජනීය රාජකීය පඬිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ පිළිබඳව වචනයක් ප්‍රකාශ කරන්න කැමැතියි. ශාසනයේ ප්‍රතිපත්ති, පර්යාප්ති ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා සීල වෘද්ධ, තපෝ වෘද්ධ, ගුණ වෘද්ධ, ශික්ෂාකාමී යෝගාවචර භික්ෂු පරපුරක් මේ රටේ බිහි කිරීම සඳහා අප කැපවී ක්‍රියා කළ උන්වහන්සේගේ ජීවිතය තුළ උතුම් සේවාවක් සටහන් වී තිබෙන බව ගෞරවයෙන් සඳහන් කරන්න කැමැතියි. ශ්‍රී ලංකාව පුරා අරණ්‍ය සේනාසන 100කට වැඩි සංඛ්‍යාවක් උන්වහන්සේ නිසා පහළ වී තිබෙනවා. උන්වහන්සේ ශික්ෂාකාමී භික්ෂු පරපුරක් ඇති කරන්නට විශාල පරිශ්‍රමයක් දරා තිබෙනවා.
5000ක් කල් පවත්නා සම්බුද්ධ ශාසනය රැක ගැනීමට උන්වහන්සේ දරුවෝ තැත උත්සාහය අනන්තයි අප්‍රමාණයි. පින්වත්නි, විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ස්වදේශීය සේවය මගින් පවත්වන නවීන ආයුර්වේද රෝහලේ පවත්වන භාවනා වැඩසටහන පිළිබඳව උන්වහන්සේගෙන් අපිට ලැබී තිබෙන ශක්තිය ධෛර්යය එම වැඩසටහන හොඳින් පවත්වාගෙන යන්නට අනන්තයි අප්‍රමාණයි. උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ මීතලාවේ විනීත ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා රැසකගේ සහාය අපිට එම වැඩසටහන හොඳින් පවත්වාගෙන යන්නට ධෛර්යයක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මිරිහානේ නන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳවත්. උන්වහන්සේ මේ රට නිර්මාංශභෝගී ජනතාවක් ඇති කිරීමට මේ රටේ ගව ඝාතනය නැති කරන්නට නන්ද ස්වාමීන් වහන්සේ දරන උත්සාහය අනන්තයි අප්‍රමාණයි. එවැනි ශ්‍රේෂ්ඨ හිමිවරුන් පහළ වීමට හේතු වුණේ අපේ නායක ස්වාමීන් වහන්සේගේ ඒ මහත් උත්සාහය නිසායි. අපි උන්වහන්සේට සියලු බුදුරයන් වහන්සේලා තනසි වදාළ අමා මහ නිර්වාණ සම්පත ඒ වගේම උතුම් බුදුබවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි ප්‍රකාශය මෙතෙන් අවසන් කරනවා. ප්‍රකාශ කරන්න යෙදුනේ ශ්‍රී ලංකා ආර්මේන්තුවේ දාමලත් අන්තර් වාර්තාකරුද ශ්‍රී ලංකා අතරතර සේවයේ ගුවන්විදුලි සේවයේ ලෝකයට මහත් සේවයක් කරන පින්වත් පිරිමියව සම්මතුමා අපේ පැමිණ සිටින්නේ ඉතාමත් සුවිශේෂී වූ කාරණයකට සම්බන්ධ වන විශාල වූ මේ මහා ක්‍රීඩාංගණයෙන් අඩක් පමණ කාසාය වස්ත්‍රයෙන් බබලනවා ගරුතර මහා සංඝරත්නයට උපර තිබෙනවා. එම සිසුපිසගේ ප්‍රාර්ථනයක් සමගින් දැන් මම ආදාන කමිටුවේ කටයුතු ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. දසදිගින් වැඩමවා වදාළ ගරුතර අතිපූජනීය මහා සංඝරත්නය සහ මේ අවස්ථාවට සහ සම්බන්ධ සෑම පිළිගැනීම සඳහා ආරාධනා කර සිටිනවා. නමස්කාර පූර්වකව වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙන් විහාරාධිපති විනයාචාර්ය පූජ්‍යපාද ගරුකටයුතු ගුරුදෙනී උදිත ස්වාමීන් වහන්සේලා අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු අතිපූජනීය මහා සංඝයා වහන්සේගෙන් අවසරයි. නැති අනතිවරුනි, සම්මේගත ප්‍රාප්ත පින්වත්නි, 1907 අප්‍රේල් මාසයේ පළවෙනිදා ජන්මලාභය ලබන 1921 උතුම් පැවිදි බව ලබාගෙන 1927 අධිසීල සංඛ්‍යාත උතුම් උපසම්පදාව ලබාගෙන වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ අධ්‍යාපනය ලබලා 1951 වසරේ ශ්‍රී කල්යාණී යෝගාසන සංස්ථාව ආරම්භ කරන්නට මත්තෙන් අනුතර තිබුණ ග්‍රන්ථාකර පිළිවෙල ආරම්භ කරලා උදාර අධ්‍යාපනික සේවයක් සිදු කරලා ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවීම සඳහා ශ්‍රී කල්යාණී යෝගාසන සංස්ථාව ආරම්භ කරලා රෝම මායා පිහිටි කියන ත්‍රිසිංහලය පුරා එම සංස්ථාවට අන්තර්ගත වන සාඛා ප්‍රශාඛා සේනාසන 150කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කරලා දහසකට අධික ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා රාශියක් ශාසනයට දායාද කරලා උදාර ලෝක ශාසනික සේවයක් සිදු කොට වදාළ අපවත් වී වදාළ ශ්‍රී ආර්ය විලාස වංශාලංකාර සද්ධර්ම මාගීශ්වරාචාර්ය පටිපත්ති ශෝභන ගණපාමොක්ඛාචාර්ය රාජකීය පඬිත අතිපූජ්‍ය පරවැද්දුවේ ශ්‍රී දිනවංශාධිධාන මහා ස්වාමීන් වහන්සේගේ ආධාන පූජෝත්සවයයි මේ අවස්ථාවේදී ආරම්භ කරන්නට සූදානම් වන්නේ. මහා සංඝරත්නයේ අවසරය
සිල් සමාදන්වීමට සිටින පින්තුන් ආදී වශයෙන් සීලයේ පිහිටීමට නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි සාසතමක පූජා කිරීමට වස්තු සම්භාරයක් ඇතුළත් ඒ සියල්ල මහා සංඝරත්නයේ වෙත සමසතමක පූජා කිරීමයි යම් ආස්ථාව පින්වත්නි දේව භූතස්සති උපකාරානි පුඤ්ඤාමි මනුෂ්‍ය භූතස්සති උපකාරානි පුඤ්ඤාමි පාපිතස්සති උපකාරානි පුඤ්ඤාමි අයමේව දානානි දාතුම් අලං පුඤ්ඤානි කාතුම් යනාදී වශයෙන් සුමනා සූත්‍රයේ සඳහන් වෙන අයුරින් දෙවියන්ට දිව්‍ය සම්පත් පිණිස පින උපකාර වෙනවා මනුෂ්‍යයන්ට මනුෂ්‍ය සම්පත් පිණිස පින උපකාර වෙනවා සරිද්ගන්ට සුවසේ පරිදන් පිළිමයට පින උපකාර වෙනවා එනිසා සෑම දෙනා විසින්ම දන් දීමත් කළ යුතුයි පින්කම් කළ යුතුයි කියන එක මේ බුද්ධ වචනයෙන් ප්‍රකාශ වෙනවා අපවත්ී වදාළ අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ පුණ්‍යාත්මී ජීවිතයේ තුල අපමණ දාන පින්කම් සිදු කරලා තියෙනවා. එවාගෙම අප්‍රමාණ වශයෙන් සීලස්කන්ධ පුරලා තියෙනවා. එසේම සමථ භාවනා විපස්සනා භාවනා වඩලා තියෙනවා. ත්‍රිපිටක ධර්මයේ පරතරයට ඉගෙනගෙන තියෙනවා. භාෂා ශාස්ත්‍රයන් පිළිබඳ පරතරයට ඉගෙනගෙන තියෙනවා. ගුරු තුමන් වහන්සේලා උතුම් ලෙස උපස්ථාන සල්සලා තියෙනවා. උතුම් ලෙස උපස්ථාන සල්සලා තියෙනවා. ශිෂ්‍ය දරු පිළිසිත අප්‍රමාණ ලෙස සංග්‍රහ කරලා තියෙනවා. එවැගේම සකල බෞද්ධ ජනතාවට උදාර ලෙස ධර්ම සංග්‍රහ කරලා තියෙනවා. ඒ මාන්‍යයන් වහන්සේගේ අවසාන දවස සමීපයේදීද තමන් ආශ්‍රය වූ ජීවිත කතාවල ඉතිරිවක් නැතුව දෙපැයක් පමණ කාලය තුළ සිසුදාරු පිළිසෙට ඉදිරිපත් කොට අවසානයේදී උපකාරණීය සිටියේ දායක කාර්යකාරීන්ට එවැගේම ශිෂ්‍ය දරු පිළිසෙට පින් අනුමෝදන් කරලයි තමන් වහන්සේගේ පුනර්භවයේ සඳහා කාලසටහන හදාගත්තේ. අපි නිමතෙන් නමස්කාරය කියන්නේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඕකාසමයං භන්තේ ඉමානි සම්බ පරික්ඛාරානි වික්ඛු සංඝස්සේ දේම ဒုတိယံ ති මයං භන්තේ ඉමානි සම්බ පරික්ඛාරානි වික්ඛු සංඝස්සේ දේම තතියං ติ භයං භන්තේ ඉමානි සම්බ පරික්ඛාරානි වික්ඛු සංඝස්සේ දේම සාදු සංවදන ඉස්සෙල්ලා මේ
පූජාව අතට පිළිගන්නන්න. නාති දායකයන්ගේ මාර්ගස්ථයක කරනවානේ. ඉදං මොඤාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මොඤාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථා අතිපූජනීය කඩවෙද්දුවේ දිනවංශාභිධාන මහානායකේ ඒ සංවේග ප්‍රකාශයට පත් කිරීමයි. ප්‍රථමයෙන්ම මහා නිකායේ අස්කිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ. ඒ අස්කිරි මහානායක මාහිමියන් වහන්සේ විසින් එවන ලද ඒ සංවේග පණිවිඩය මේ අවස්ථාවේදී අපි ප්‍රකාශයට පතරයන් වහන්සේ නමක් වශයෙන් දිනවංශ මාහිමියන් වහන්සේ අපකාගේ ගෞරවාදරයට පාත්‍ර වූහ. මාහිමියන් වහන්සේ ඇතුළු අප මහා සංඝ සභාවේ සංවේගයේද මෙන් පිරිනමමි. මුළු මහත් ලෝක ප්‍රජාව තුළින්ම උතුම් මිනිස් නම් මහානායක ස්වාමීන් වහන්සේ. එවැගේම මේ අවස්ථාවට සංවේග පණිවිඩය එවා වදාලා කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදේ මහා පිරිවෙන් විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිත ආචාර්ය අකුරේ අමරවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වනවාසී භික්ෂු පරපුරට පමණක් නොව මුළු මහත් භික්ෂු ශාසනයෙන් සිදු වූ පිළිවෙතිය නොහැකි පාඩුවකි. වහන්සේගෙන් උපසම්පදාව මහමෙහෙඳු රහතන් වහන්සේට ලබා ගන්න පුළුවන් වුණා. මහමෙහෙඳු රහතන් වහන්සේ ලංකාවේ බෞද්ධ ජනතාවට බුද්ධ ධර්මයත් සමගම ඒ උපසම්පදා සීලයත් ලබා දුන්නා භික්ෂුන් වහන්සේලා හැටියට. තුන්වෙනි සංගායනාවෙන් පස්සේ සකස් වෙච්ච ත්‍රිපිටක බුද්ධ වචනයත් ලංකාවට හිමි කළා. මෙන්න මේ ආරක්ෂා කිරිල්ල තමයි ආචාර්ය පරම්පරාව මිහිඳු මහරහතන් වහන්සේ ඇති කළ උපසම්පදාව ආරක්ෂා කරගෙන සිටීම. අනෙක් රටවලටත් සියම් බුරුම වාගේ උපසම්පදාව ලැබුණත් ඒවා යම් යම් කාලවලදී නැති වුණා. අපෙන් ලබාගෙන සියම් බුරුම රටවල් දෙකේම ත්‍රිපිටක සිංහල නිකාය ඇති කරගත්තා. ඒ වගේම ත්‍රිපිටක බුද්ධ වචනයත් නැති කරගත්ත අපෙන් ලබාගෙන ඒවා ශිලාලේඛනගත කරලා තිබෙනවා. තිරිකරුණට ගල්වල රත්තරන් අකුරෙන් ලිය.
අපටත් නැති වුණා යම් කාලවලදී උපසම්පදාව. අප ඒ දවස්වල කැහාටද ගියේ එක සියම් රටට එක බුරුම රටට. ඒවා මගින් අපි ඇති කරගත්තා භික්ෂු පරම්පරාවල්. ඒ විදිහට තමයි සියම් නිකාය ඇති වුණේ, අමරපුර නිකාය ඇති වුණේ, රාමඤ්ඤ නිකාය ඇති වුණේ. අපම ආරක්ෂා කරලා ඒ જાතීන්ට දීලා ඒ තිබිච්ච උපසම්පදාව නැවත වරක් අපි ලබා ගත්තා. මෙන්න මේක තමයි ලංකාවේ සිද්ධ වෙච්ච ආචාර්ය පරම්පරාව. ගෞතම බුදු පියාණන් වහන්සේගේ උපසම්පදා සීලය ආරක්ෂා කිරීමත් ත්‍රිපිටක බුද්ධ වචනේ ආරක්ෂා කිරීමත්. වනවාසී භික්ෂු පරම්පරාව ලංකාවේ ඇති වුණා. ඒ වනවාසී භික්ෂු පරම්පරාව මගින් ඒ කඩලැදිනේ දිනවංශ මහා ස්වාමීන් වහන්සේ නිසා උපසම්පදාව හොයාගන්න එන්න පුළුවන් ගල්දුවට. ඒ ගල්දුව මුල් කරගෙන කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව මුල් කරගෙන මේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගත්තාම ලංකා බුද්ධ ශාසනය තව බොහෝ කාලයකට ආරක්ෂා කරගන්නත් පුළුවන්. ඒ වගේම ලෝකවාසී මහා ජනතාවට මේවා ලබා ගන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන් කියන එක උන්වහන්සේ මතක් කළා. අයිතිකම ආදී දේවල් ලබා ගත්තා. උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ හොරණ උපාධ්‍යාය වුණේ කඩරද්දුවේම මහා ස්වාමීන් වහන්සේ නමක් සුගුණතිස්ස කියලා. ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් උන්වහන්සේට උපසම්පදාව ලබා ගන්න පුළුවන් වුණා. මාතර ඥානින්දාසක මහා නායක ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායයෙන් ඒ වගේම තව ප්‍රධාන මහතෙරුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් එම උපසම්පදාව උන්වහන්සේ ලබා ගන්න පුළුවන් වුණා. ඒ අතරත සඳහන් කරන්න ඕනේ ආචාර්ය පරම්පරාව හැටියට මාතලේ සිරි අග්ගධම්මාලංකාර මාහිමි, ඒ වගේම කරකට සිරි ඉන්දසාර මාහිමි, කොටවායේ සිරි අතදස මාහිමි යන ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අනුනායක දුරවලට පස්සේ පත් වුණා මේ ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලාගේ කර්ම වාක්‍ය ප්‍රකාශ කිරීමෙන් ආචාර්යවරුන් හැටියට උපසම්පදා සීමාවේදී කඩලැද්දේ දිනවංශ ස්වාමීන් වහන්සේ උතුම් උපසම්පදා සීලය ලබා ගත්තා. අවුරුදු 80ක් පමණ 70ක් පමණ කාලයක් තුල ඒවා ආරක්ෂා කරගෙන අනාගත බුදුසසුනත් ආරක්ෂා වෙන කාලයක කටයුතු සංවිධානය කරමින් උන්වහන්සේ කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මූලස්ථානයේ වන ඒ ගුණවර්ධන යෝගාශ්‍රමයේ අවසන් කාලයේ ගත කළා. මේ පිළිබඳව දැන් මම ප්‍රශ්න දෙකක් අහන්න කැමතියි. මේ රැස්ව සිටින මහා සංඝ රත්නය මීට ඉහත දැකලා තියෙනවද මේ වගේ ආදාහනයක්? ආදාහනයකට මේ වගේ සංඝ සන්නිපාතයක් ඇති වෙලා තියෙනවද මීට ඉහත? මේ රැස්වලා සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් මම අහන්න කැමතියි. මේ ලංකාවේ කවදා හරි දවසක මේ වගේ ආදාහනයකට මේ තරම් ජන සන්නිපාතයක් එකතු වුණාද කියලා? අපි දන්න කාලේ නෑ. මටත් දැන් අවුරුදු 82ක් වයසයි. 100 ගණනක් ආදාහන වලට අපි සහභාගී වෙලා තියෙනවා. මෙහෙම ආදාහනයක් අපි දැකලා නැහැ. ඇයි මේ විදිහට අපේ මහෝපාධ්‍යාය දිනවංශ මහානිපාණන් වහන්සේට අපේ මහා සංඝ රත්නයත් ජනතාවත් මේ විදිහේ උපහාර දක්වන්නට හේතු වුණේ? උන්වහන්සේ තුල පැවති ඒ උත්තරීතර ගුණ සම්පත්තිය, සීල සම්පත්තිය බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. සීලයෙහි ආනිසංස පහක් කෙටියෙන් මම කියන්නම්. පළවෙනි එක තමයි මහත් භෝගස්කන්ධයකට හිමිකාරයෙක් වෙනවා අප්‍රමාදීව ක්‍රියා කිරීම නිසා. ස්වාමීන් වහන්සේලා වස්තුවකට දේපලකට හිමිකාර වෙනවා මේක නෙමෙයි උතන අදහස් කරන්නේ. දැන් ඒ අතින් බැලුවත් මෙතන මේ පූජා කරපු පිළිකර ආදියක් මේ අපවත් වේවදාල මාහිමියන් වහන්සේ අපවත් වෙලාවේ ඉඳලා මේ වනතුරු ජනතාව පිරිනමපු පරිස්කාර ආදියක් උන්වහන්සේගේ 97 අවුරුදු ජීවන කාලය තුල උන්වහන්සේට ලැබුණු පුදපිරිකර ආදියක් කොච්චර විකක කල්පනා කළොත් අර බුදුහාමුදුරුවෝ අදාළ පළවෙනි ආනිසංසය තමයි ඒක. ශ්‍රීලාන්තයකට ලැබෙන පළවෙනි ආනිසංසය තමයි අප්‍රමාණ වස්තුවකට භෝගස්කන්ධයකට හිමිකාරයෙක් වෙනවා. දෙවෙනි එක තමයි යන තැනදී කීර්ති ഘോഷාවක් ඇති වෙනවා. ශ්‍රීලවන්තයාගේ කීර්ති ഘോഷාව.
මේ අපේ මාහිමිපාණන් වහන්සේගේ ගුණ සුවඳ ආග්‍රහණය කරපු ලක්ෂ සංඛ්‍යාත පිරිසයි මේ ඉන්නේ. දහස් සංඛ්‍යාත මහා සංඝරත්නයයි මේ ඉන්නේ. ඒ නිසා උන්වහන්සේගේ සීල ගුණ සුගන්ධය කොයි විදිහට පැතුරුණාද බුදුහාමුදුරුවෝ අදාළ ඒ දෙවෙනි කාරණේ කොයිතරම් දුරට හරිද කියන එක මම අහන්න කැමතියි. තුන්වෙනි කාරණය සීලවන්තයෙක් වුණොත් ඕනම තැනකට ඕන සම්භාවනීය පිරිසක් ඉදිරියට රජවරු වේවා සිටුවරු වේවා වෙනත් උගත් වේවා ඕනම පිරිසක් ඉදිරියට ගියාම ඒ අත්තා ඉතාම ඉහළ මට්ටමකින් ඒ ස්ථානයට යනවා. සෑම දිනාගේම ගෞරවාදරයට භාජනය. අපේ මාහිමිපාණන් වහන්සේ ඒ වගේ මුළු ලංකාවේම සියලු දෙනාගේම සම්භාවනාවට ගෞරවාදරයට භාජන වුණා. ඒ අර අපේ බුදුහාමුදුරුවෝ අදාළ සීල ගුණ සම්පත්තිය ආනිසංසය. අනිකුත් සම්භාවනීය අමුත්තන් ඇතුළු සැලෑවත් පින්නතුනි අපවර්ති අදාළ මහෝපාධ්‍යාය කඩවැද්දේ ජිනවංශාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අවසාන ගෞරවය දක්වන මේ අවස්ථාවේදී වේලාවේ හැටියට ඉතාම කෙටියෙන් වචන ස්වල්පයක් ප්‍රකාශ කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේගේ ජීවන චරිතය ප්‍රකාශ වෙන හැම අවස්ථාවකදීම හොරණ සඳහන් වෙනවා. ඒ නිසා අපට යුතුයකමක් තියෙනවා හොරණ ප්‍රදේශයේ මහා සංඝරත්නය වෙනුවෙන් ඒ වගේම බෞද්ධ පින්වතුන් වෙනුවෙන් උන්වහන්සේ පිළිබඳව වචන කිහිපයක් සඳහන් කිරීම. හොරණ ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ ආරම්භ කළ ආර්යවංශාසබ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් හැටියට මේ කඩවැද්දේ ජිනවංශ හාමුදුරන් වහන්සේ පැවිදි වීමට පත් වුණා. අපි කුඩා කාලයේ අපට මතකයි කඩවැද්දේ ජිනවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරස්ථානයේ වැඩ ඉඳගෙන ආගමික වතාවත් ආදිය කරන අවස්ථා අපට සිහිපත් වෙනවා. ඒ වගේම අපි ඉගෙනගත්ත පාසල තිබුණේ ඒ පන්සල ළඟමයි. ඒ නිසා නිතර දෙවේලේ ඒ විහාරස්ථානයට ගිහිල්ලා උන්වහන්සේලා ඇසුරු කරන්නට උන්වහන්සේලාගෙන් යම් ආගමික උපදෙස් ලබා ගැනීමට අවස්ථාව ලැබුණා. එදා ඉඳන් මේ මොහොත දක්වාම කඩවැද්දේ ජිනවංශ ලොකු හාමුදුරුවන් වහන්සේ පිළිබඳව අපි ප්‍රදේශවාසී ජනතාව අතරත් විශේෂයෙන්ම මහා සංඝරත්නය අතරත් මහත් වූ ගෞරවයක් තියෙන බව පවතින බව මා කෙටියෙන් සඳහන් කරන්නට කැමතියි. වහන්සේගේ අවසරයි. කරු ජයසූරිය අමාත්‍යතුමන් ප්‍රමුඛ මැති ඇමතිවරුනි සම්භාවනීය පින්වත්නි සිල්මෑණිවරුනි අද මේසා විශාල පිරිසක් අම්බලන්ගොඩ මේ ක්‍රීඩා භූමියට රැස්ුනේ ඉතාමත්ම උත්තරීතර මහතර නමකට අවසාන ගෞරවය දක්වීම පිණිසයි. ලෝකයේහි යම් කිසි කෙනෙක් උපතක් ලබනවා නම් ඒ උපත ලබන කවර කෙනෙකුට වද මේ මරණ ධර්මයෙන් වළකින්න බෑ කියන බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ අනුව පින්වත්නි අපේ අපවත් වී වදාළ ගෞරවාස්පද කඩවැද්දුව ජිනවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1907 උත්පත්තිය ලැබලා 20 ගණන් වල පරිද්දට පත්ව 927 දී උපසම්පදාව ලබා මේ රටට අපරිමිත සේවාවක් සිද්ධ කරලයි අද මේ ගමන යන්නේ. අපට විශේෂයෙන් කනගාටුවක් මේ නායක හාමුදුරුවෝ ඇසලපුර 15ක් පොහෝ දින රාත්‍රී භාගයේහි දෙපැයක් පමණ අපේ නාගුයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට දිග අනුශාසනාවක් පවත්වලා අපේ අතිගෞරවාස්පද උත්තරීතර මහා නායක ධුරන්දර මදිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහා නායක හාමුදුරුවන්ගේ ගුණ ස්වල්ප වේලාවක් ප්‍රකාශ කරලා තියෙනවා. විශේෂ සම්බන්ධයක් තිබීමයි ඒකට හේතුව.
මේ දෙදෙනා වහන්සේ අතර පැවතුනේ තදබල ලෙඩිකම මා උපකරුණක් වශයෙන් දක්වන්න කැමති අපේ මේ නායක හාමුදුරුවෝ අපවත් වේ වදාළ කඩවැද්දුව නායක මාහිමියන් වහන්සේ තම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් අතන මෙතන යැවීමට කැමැත්තක් පළ කළේ නෑ ධර්ම දේශනාවකටවත්. ඒ තරම් අර පරිස්සම් කළා මේ දහස් ගණනක් ගෝලිව හැදුවේ. මේ වටිනා දිනක් මත උඩුකුරුව ශයනය කරන නායක හාමුදුරුවෝ අපේ මදිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තදබල ඉල්ලීමක් කළා මේ නා උයනේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොළඹට එවන්නේ කියලා වටිනා සේවාවල් රාශියක් ඉටු කරා. ඒ ප්‍රධාන වශයෙන් මිහිරිගම භික්ෂු අභ්‍යාස භාවනා වැඩපිළිවෙලක් ගිහි පැවිදි දෙපක්ෂයේ වෙනුවෙන් ආරම්භ කළා. ඒ ආයතනයේ භාවනාව පුහුණු කිරීම පිණිස මේ ගෝල නම ලබා ගත්තේ මගේ නායක හාමුදුරුවන්ගේ ඉල්ලීම උඩයි. නැත්නම් උන් වහන්සේ නෑ කොහොමවත්ම ඉඩක් දෙන්නේ. නාවිනේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩගත් දැන් කලින් ප්‍රකාශ කළා මෙන් විශිෂ්ට දර්ශකම් ඇති ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ කොළඹට වැඩම කරවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබුණු ප්‍රයෝජන කොතෙක්ද කියන බව මේ පින්වතුන්ට පැහැදිලි කරන්න උවමනා නැහැ. විශාල භික්ෂු පිරිසක් ඇති වුණා. ඒ වගේම කෝට්ටේ දේවානන්ද ඉෂ්ටවිරතුමන් අපවත් වී වදාළ කල්යාණ ධර්ම සභාව මේ ආදී අතිවිශිෂ්ට සේවාවන් රාශියක් මිරිහානේ නන්ද ඉෂ්ටවිරතුමන්ට අද දියත් කරන්න මඟ පෑදුවේ ඒ ගමනේ ඉතු ප්‍රතිඵල වශයෙන් මෙවන් ආකාරයෙන් අපරිමිත සේවාවක් අපේ නායක මාහිමියන් වහන්සේගේ දායක කාර්කාදීන් මගින් පමණක් නොව ගෝලබාලාදීන් ගෙන්ද සිදු වූ බව ඔයින් පැහැදිලිව පේනවා. බලන්න එබඳු මහා සේවාවක් කළ උන්වහන්සේට මේ ගමන යායුතු තිබුණා. සභාවල් ගමනුතුමා ඉතුමාකයන් අමාත්‍ය ගාල්දිසි පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසෙන් ගම්ගේ මහතුළු සම්භාවනීය සභාවේ නවසමයි. අපේ ගම් ප්‍රදේශයේ ජීවත් වූ මාතර ප්‍රදේශයේ ජීවත් වූ අති සම්භාවනීය ගරුතර මහතර නමකදී අවසන් කටයුතු සිදු වෙන මේ මොහොතේ අපි දැක්කා මෙතෙක් මේ රටේ විශාලම වික්ෂුන් මහන්සියලා පිරිසක් එක වහලකට එකතු වුණ දිනය ඒ අදායි. විශාලම පිරිසක් ආදාහන උත්සවයකට එකතු වුණ දිනය අදායි. ඒ සම්භාවනීය අවස්ථාවේ දකුණු පළාතේ මහා මාතවරයා හැටියට මම විශේෂයෙන් ආනම්බර වෙනවා මාතර ප්‍රදේශයේ පුත ලැබූ අපේ ගම් ප්‍රදේශයේ පුත ලැබූ අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ බෝධිසත්ව ගුණෝපේත නායක ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු සිදු වෙන මේ මොහොතේ ශ්‍රී ලංකා ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය නිකුත් කරන ලද ශෝක පණිවිඩය මානව
පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ නැතුමනි මහදෙන නියෝජිතවරුනි ගාන්ධ මහත්මතුමා ප්‍රමුඛ සියලුම රාජ්‍ය නිලධාරී මහත්මයාණනි ත්‍රිවිධ සමුදාය ආඥාපතිවරු සියලුම ප්‍රමුඛ සම්මානීය සභාවේ අවසරයි මම මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ නැහැ දීර්ඝ වේලාවක් මේ ආදානෝත්සවයේදී අදහස් ප්‍රකාශ කරගන්න ගරුතර මහා සංඝරත්නය උන්වහන්සේ ගැන දීර්ඝ ගුණකථන දේශනා ගණනාවක් පැවැත්වුවා. උන්වහන්සේ අපවත් වී වදාළ බව කරාපිටි රෝහලේ සිට රාත්‍රී 11ට පහට පමණ මගේ දුරකථනයට රාත්‍රී ප්‍රදානකට දැනුම් දුන්නා. උන්වහන්සේ අපවත් වූ වග ඒ දැනගත්තු වහාම එදාම රාත්‍රී මම අපේ අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නා උන්වහන්සේ අප අතරින් එන්නේ පන්විදේ. ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා මට දැනුම් දුන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ විස්පාන්නයි කොටුදරන පුජල ඇටේට සම්පූර්ණ වගකීම රජයේ පැත්තෙන් කළ යුතු හැම මෙහෙවරක්ම ඉටු කරන්න කියලා. තුමා ප්‍රමුඛ ජීවෝ පොලිස් නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නා මේ කටයුතු විධායක සභාවට අවශ්‍ය විදියට ඒ පවුලේ ඥාතීන්ට අවශ්‍ය විදියට ගෞරවාන්විතව මෙම කටයුතු අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. මම විශ්වාස කරනවා රජයේ පැත්තෙන් කළ යුතු ප්‍රධාන අපේ යුතුයකම එයයි. ඒ අපි ඉටු කරලා තිබෙනවා. මම මේක වැඩි අරමුණක් කරලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ යුතුයකමක් වෙනවා මේ අවමාන උත්තරය මේ ආකාරයට සාර්ථකව ඉටු කිරීමට නායකත්වයේ දීපු ගාල්ල මාස්ටර්පති නියෝජිතතුමා සියලුම රාජ්‍ය නිලධාරීන් නියෝජිත පොලිස් පත්තුමා ප්‍රමුඛ සියලුම පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ හමුදාවේ සියලුම නිලධාරීන් ඒ වගේම සියලුම ව්‍යාපාරික ප්‍රජාවන් ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ ජනතාව හැම කෙනෙක්ගේ සහභාගීත්වයෙන් මේ කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා.
ආදී සෑම දිනකටම කායවාගේ ජීවිතවදාවේ අය කියන්නේ හැම දෙයකටම සතුටින් පුළුවන් තමන් දෙවිලි ආරදාන සදාචාර භවක මායිපන් භාගයේ ප්‍රාර්ථනා කරමනේ ආදී මුවාක ලෝකා මහා සම්බුද්දස් වේමා මුත්තේමා ප්‍රාර්ථනා ආශිර්වාද වශයෙන් ආශිර්වාද දාතාව්‍යා මේ මහා භගවත් නමෝ
මිය යනවා විනා ගෙදර ගිහින් මැරෙන්න සූදානම් නැහැ කියලා. අන්න ඒ විදිහේ අන්තේට ගාථාය ප්‍රකාශ කළේ මේ වාක්‍යයන් අනිත්‍යයි කියලා ඒසා දැන් ඉනි දැල් වලින් වෙලී යනවා වූ මාහිමිපාණන් වහන්සේගේ දේහයත් අපි අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා සංඛානා කරන සූදානම් වෙමු. ගර්මාහිමිපාණන් වහන්සේ ඔබ වහන්සේගේ දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කරගත්තා මහා බෝධි සම්භාරය සමගයි මේ අම්බලන්ගොඩින් ගාන්තුවට වැඩම කරන් තිබුණේ වහන්සේගේ නාය බෝධි සම්භාර ගුණ පෝෂණය කරගන්නට දියුණු කරගන්නට මේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සදහැතිව තමයි වහන්සේ උපකාරකේ. ඒ නිසාම මේ ප්‍රභු උතුමන්ගේ උපකාරය නිසා මේ සදහැතියන්ගේ මෞර්තියන්ගේ ආරම්භ මේ මාහිත්‍යානන්ද වහන්සේගේ යෝගාසන ජීවුණා. අනේ ධර්ම ගුරු තමයි මාන්කන් වහන්සේගේ දේහේ වැඩම්බාගෙන ඇවිල්ලා මේ තමන්ගේ නගරාසන්නේ ආදාන කරන්න වෙන්නේ. සාමෙනි බෝසත් ගුරු උතුමන් ලැබෙනවා නම් පිළිගන්නේ ඕකපලාතුරකින් ලැබෙන්නේ දුර්ලභෝ පුරිසා ජාන්‍යෝ කියලා ධර්මයේ තින්නු කරන්නේ මිනිස්යන් අතර දේහය දැන් පිටේ කරා නැහුණා සුවඳින් දෙරුණා සාරතේ ලබදේ වලින් උනාන්තයේ දේහය ගැල්ුණා අවත නිරුම්මාලා මල්ලාදී ගොඩදී සිටිනා වූ මල් වලින් සැරසුණා මේ කියන සැරසුනේ වහන්සේගේ සීල සමාධි ප්‍රඥාදී අනන්ත ගුණ සම්පත්තියයි ඒසා වහන්සේ වැනි කල්යාණ මිත්‍රුතුමන් අපිට අන්භාවයෙන් ලැබේවා වහන්සේ වැනි කල්යාණ මිත්‍රුතුමන්ගේ සිවනේ අපේ යොදුසු කාර්ය චිත්ත සංස්කාරවල පවස්නා වූ යෝනිසෝ මානසිකාරය අවදි කරගෙන මනසිය